යාලුනේ ඩීමන්ස්ලය පලවෙනි ඉපිසෝඩ් එකෙන් අපේ හිත් කුඩුපට්ටම් වුණට පස්සේ දෙවිනි ඉපිසෝඩ් එකෙන් තමයි සැබෑ ගමන ආරම්භ වෙන. පලවෙනි කොටසෙදි ටැන්ජරෝගේ පවුලම විනාශුනා නිසුකෝ ඩීමන් කෙනෙක් වුණා. දැන් මේ එපිසෝඩ් එකෙන් අපිට පෙන්න්නනවා ඩීමන් කෙනෙක්වුණු පලියට නිසුකෝගේ මනුෂ්‍යකම නැතිවෙලාද ටැන්ජිරෝට මේ වගේ භයානක ලෝකෙක නිසුකෝවත් බේරගන්න තනියම ජීවත්වෙන්න පුළුවන්ද. අද ඇනිමෙල්ලොවෙන්න හා වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඩීවල්ස්ලය සීසන්1 එපිසෝඩ් 2. ටැන්ජිරෝ මුණගහෙන අපිරහස් පුද්ගලයා කවුද. ටැන්ජිරෝගේ සැබෑ ශක්තිය පරීක්ෂාවට ලක්වෙන්නේ කොහොමද කියලා අපි මේ එපිසෝඩ් එකෙන් කතා කරමු. එපිසෝඩ් එක පටන්ගත් දිම අපි දකිනවා ටැන්ජිරෝ සහ නිසුකෝ සගිරිකන්ද හොයාගෙන යන මෙතනදී ටැන්ජිරෝට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නිසුකෝ ටීමන් කෙනෙක් නිසා එයාට හිරුවලියට යන්න බැහැ. එයා පිච්චෙනවා. මෙතනති තමයි ටැන්ජිරෝගේ නිර්මාණශීලී බව පේන්නේ. එයා උන බම්බු වලින් කූඩයක් හදලා එක ඇතුළට නිසුකෝව දාගන්න හදනවා. මෙතනදි තමයි අපි දකින්නේ නෙසුකෝගේ සයිස් ශිෆ්ටින් බලය. ඩීමන් කෙනෙක් වුණහම තමන්ගේ ශරීරයේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් කියන එක මුලින්ම පෙන්වන්නේ මෙතනදී. නෙසුකෝ පුංචි දරුවෙක් වගේ වෙලා කූඩේට රිංගන ඒ දර්ශනය හරිම ලස්සන වනත් එක පිටිපැසි තියන්නේ ලොකොදුක. කන්දට යන අතර මගදී ටැන්ජරෝට ලේ සුවඳත් දෙනවා. එය දුවගෙන යනවා පාරයිනේ තියෙන පොඩි දේවස්ථානයකට. හැබැයි එතනදී එයා දකිනදේ එයාගේ ජීවිතයම වෙනස් කරනවා. ටැන්ජිරෝ දකිනවා ඩීමන් කෙනෙක් මනුෂෙක්ක මරලා ආහාරයට ගන්න. මේක තමයි ටැන්චිරෝ ඇස් දෙකට දකින පලවෙනි නපුරු ඩීමන්. කලින් එපිසෝඩ් එකේදී නෙසුකෝව දැක්කට මෙතනදී තමයි එය දකිනේ ඩීමන්ල කියන්නේ ඇත්තටම මොනවගේ භයනක ජීවින් කොටසක්ද කියලා. ඒ ඩීමන් ටැන්ජිරෝට පහර දෙද්දී ටැන්ජිරෝ පුදුම වෙනවා එයාගේ වේගය ගැන. සටන අතරතුරේදී ඒ ඩීමන් ටැන්ජිරෝගේ බෙල්ල මිරිගනවා. හරියටම ඒ වෙලාවේ නෙසුකෝ මැදිහත්වනවා. නෙසුකෝගේ එකම පා පහරින් ඩීමන්ගේ ඔළුව ශරීරයෙන් වෙන් වෙලා යනවා. මේක තමයි නිසුකෝගේ පලවෙනි සටන. තමන්ගේ සහෝදරයාව බේරගන්න තියෙන සහජ බුද්ධිය ටීමන් ලේවල්ට වඩා ප්‍රබලයි කියලා මේකෙන් ඔප්පු වෙනවා. ඩීමන්ගේ ඔලියෝ වෙන්නුනාට උමැරෙන්නේ නැහැ. ඌටත් දෙකක් ඇවිත් නැවතත් පාර දෙනවා. ටැන්ජිරෝ හරිම අහිංසකයි. එයාට බැහැ කෙනෙක්ව මරන්න. ඩීමන්ගේ ඔළුව ගලකට තියලා කොටන්න හදද්දී පවා ටැන්ජිරෝ දෙපාරක් හිතනවා. මම මේක කොළොත් මමක් මිනිමරුවෙක් වෙයිද කියන බය එයාට තියෙනවා. හරිට මේ වෙලාවේ පිටිපස්සෙන් රතුපාට ටෙංගු මාස්ක එකක් දාගත්ත මනුසෙක් කෙනවා. ඒ තමයි සකොන්ජී උරෝකොඩාකි. උරෝගොඩාකි ඇවිත් ටන්ජිරෝගෙන් අහන ප්‍රශ්නය හරිම ගැඹුරු. ඔයාගේ සහෝදරිය මනුෂෙක්ක කෑවොත් ඔයා මොකද කරන්නේ. ටැන්ජිරෝ උත්තර දෙන්න පරක් වෙනවා. එතනදී උරෝකොඩාකි තංජිරෝට කඹුල් පාරක් ගහනවා. ගන කියනවා ඔයා හරිම දුරලයි. වගේ තීරණ ගැනීම ප්‍රමාද වැඩී කියලා. ඩීමන් ලෝකෙක ජීවත්වයන්න නම් කරුණාවට වඩා දෛර්යෝනි කියන පාඩම තමයි මෙතනදී උරෝකොඩාකී උගන්වන්නේ. උරෝකොඩාකී ටංචිරෝග සගිරිකන්ද උඩට අරංයනවා. ගින් කියනවා පහලට එන්න කියලා. ටැන්ජරෝ හිතන්නේ මේක ලේසි වැඩක් කියලා. හැබැයි කන්ද පිල්ල තියන්නේ මාරාන්තික ගුල්ලලි. ගල් පෙරලෙනවා ලීකොටවලින් පහර දෙනවා වලවල් තියෙනවා. මීදුම වැඩි නිසා ටංජිරෝට ඇස් දෙගෙන් පේනෙ නැහැ. හැබැයි ටංජිරෝගේ තියෙන විශේෂ හැකියාව තමයි සුවඳ දැනීම. එයා තමන්ගේ නාසය පාවිච්චි කරලා උගුල්ලලින් එන සුවඳ හඳුනාගෙන ඉතාමත් තමාරුවෙන් කන්ද පාමුල්ලට එනවා. උරෝ කොඩාකි දකිනවා ටංචිරෝට තවමත් ඩීමන් කෙනෙක්ව මරන්න තරම් හිතහයිය නැතිවුණට එයාට අත්මහරින උත්සාහයක් තියෙනවා කියලා. එපිසෝඩ් එක අවසානයේදී උරෝ කොඩාකි ටංචිරෝව තමන්ගේ ගෝලෙක් විදියට බාරගන්න. යාලුවනේ මේ දෙවිනි එපිසෝඩ් එකෙන් අපිට වැදගත් කරුණු 3ක් කියලා දෙනවා. සෙනෙහස. ඩීමන් කෙනෙක් වුණත් නිසුකෝ තවමත් ටංජිරෝව රකින්න උත්සා කරනවා. යථාර්ථය මේ ලෝකෙන් අපපුරට එරහිව සටන් කරන්න නම් කරුණාව විතරක් නදි. දැඩි තීරණ ගන්නත් ඕනේ පුහුණුව. ඕනම කෙනෙක්ට දක්ෂතාවයක් තිබුණට වැඩක් නැහැ. ඒක නිවැරදි ගුරුවරයෙක් යටතේ ඔපමට්ටම් කරගන්න ඕනේ. ඉදිරියට ටැන්ජිරෝ කොහොමද ශක්තිමත් වෙන්නේ? නිසුකෝ දිගට මෙහෙම ඉඳීද? ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ඒ ගැන කතා කරමු. ඉතින් අමතක නොකර අපි ඔය සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ එපිසෝඩ් එක බලන්න එකතු වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ජය වේවා.